ආයුබෝවන් මේ ටෙක්පල්ස් බයි ඉෂාන්. Apple ෆෑන්ස්ලා හැමෝම නොයසිල්ලෙන් බලාගෙන හිටපු Appleගේ WWDC 2025 ඉවෙන්ට් එක මීට සුළු මොහොතකට පෙර පැවැත්වුණා. ඒ කියන්නේ iOS 26 ලොන්ච් වුණා. ඔව්, ඔයාට ඇහුණ හරි. iOS 26 අපි හැමෝම බලන් හිටියේ iOS 19 එනකම්. ඒ වුණාට Appleලා මේ පාර ලොකු වෙනස්කම් ගොඩකුත් එක්ක iOS 26 ලොන්ච් කරා. අපි වීඩියෝ එක ඉස්සරහට කතා කරමු iOS 19 එන්නේ නැතුව ඇයි මෙයාලා මේක iOS 26 කියලා නම් කරේ කියලා. මේ අලුත් අප්ඩේට් එක නිකන් ටෙක්නිකල් අප්ඩේට් එකක් විතරක් නෙවෙයි. අපේ iPhone experience එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන සුපිරි ස්මාර්ට් ෆීචර්ස් ගොඩක් එක්ක කම්පැක්ට් වෙලා එන ඔපරේටින් සිස්ටම් එකක් කිව්වොත් මම හරියටම හරි. ඇත්තටම කියනවා නම් අවුරුදු 10කට පස්සේ iPhone වලට ආපු ලොකුම අප්ඩේට් එක තමයි මෙන්න මේ ආපු iOS 26 කියන්නේ. ඔයා ඉස්සරින්දම්ම iPhone පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට මතක ඇති iOS 7 ඇවිල්ලා කරපු ලොකු වෙනස. අන්න ඒ වගේ හැමෝටම මතක හිටින රිලීස් එකක් කරන්න තමයි Appleලට මේ පාර ඕන වෙලා තියෙන්නේ. හරි, අපි මුලින්ම කතා කරමු version number එක වෙනස් වුණේ කොහොමද කියලා. ගොඩක් අය හිතුවේ iOS 19 නේ කියලා. ඒත් Appleලා මේක නම් කරේ iOS 26 කියලා. මේකට හේතුව හොයලා බලද්දි මට දැනගන්න හම්බුනේ මෙයාලා ඉන්ස්පයර් වෙලා තියන්නේ කා ඉන්ඩස්ට්‍රි එකෙන් කියලා. ඒ කියන්නේ 2026 අවුරුද්දට අදාළව කරන රිලීස් එක iOS 26 කියලා මෙයාලා නම් කරනවා. ඒ අනුව ඉදිරියට 2027 අවුරුද්දට කරන රිලීස් එක iOS 27 කියලා මෙයාලා නම් කරනවා. මෙන්න මේ විදිහට තමයි Appleලා එයාලගේ අප්ඩේට් ඉස්සරහට රිලීස් කරන්නේ. ඒ වගේම මට මේ ඉවෙන්ට් එකෙන් පස්සේ පෙනිච්ච දෙයක් තමයි Appleලා එයාලගේ ඩිවයිස් ඔක්කොම එක ලයින් අප් එකකට ගේන්න හදනවා කියන එක. ඒ කියන්නේ iPad OS, Watch OS, TV OS, Vision OS දැන් 26 කියන අංකෙන් තමයි ඉවර වෙන්නේ. මෙතෙන්දි මට MacBook නම් බලා ගන්න හම්බුනේ නැහැ. ඉතින් මේක නිකන් අංකයක් මාරු කළාට වඩා iOS එකේ ලොකු පිම්මක් අලුත් පටන් ගැනීමක් කියන එක අදහස් කරන්න තමයි Appleලා මේ වැඩේ කළා තියෙන්නේ. දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ තමයි මේ සුපිරි iOS 26 එක ඔයාගේ ෆෝන් එකට කවද්ද එන්නේ කියන එක. දැනටමත් software developers-ලට පළවෙනි version එක රිලීස් කරලා ඉවරයි. අපි වගේ අයට ටෙස්ට් කරන්න දෙන පබ්ලික් බීටා version එක ලබන මාසේ, ඒ කියන්නේ ජූලි වල එනවා. හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් ස්ටේබල් ෆයිනල් version එක මේ අවුරුද්ද අගදී සාමාන්‍යයෙන් සැප්තැම්බර් වල එන අලුත් iPhone මොඩල් එකත් එක්ක එයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ iOS 26 එකේ තියෙන ආස හිතනම දැක්ක ගමන් ඇහැ ඇදිලා යන දේ තමයි Liquid Glass කියන අලුත්ම UI ඩිසයින් එක. මේක ෆෝන් එකේ UI එකට, ඒ කියන්නේ පෙනුමට කවදාවත් නොලැබුණු අමුතු ලස්සනක් ගේනවා. ඇත්තටම iOS 7 වලින් පස්සේ අපිට මේ වගේ ලොකු UI වෙනස්කමක් බලා ගන්න හම්බුනේම නැති තරම්. ලොක් ස්ක්‍රීන් එකේ ඉඳලා හෝම් ස්ක්‍රීන් එක වෙනකන් හැම තැනකම මේ Liquid Glass වලට බලා ගන්න පුළුවන්. ඒ වගේම wallpapers වලට 3D ගතියක් එකතු කරලා ෆෝන් එක එහා මෙහා කරනකොට 3D effect එක වැඩ කරන විදියට app icons, widget හැම දෙයක්ම අලුත් කරලා තියෙනවා. ඒ වගේ මේ හැම දෙයක්ම අපිට කැමති විදියට වෙනස් කරගන්න ලොකු නිදහසක් දීලා තියෙනවා. Apple මේක නම් කරලා තියෙන්නේ digital meta material කියලා. හරි, අපි ඊළඟට කතා කරමු iOS 26 එකත් එක්කෙන අලුත් Apple Intelligence ගැන. මේකෙදි Apple විශේෂයෙන්ම highlight කරපු දේ තමයි privacy. ගොඩක් දේවල් ෆෝන් එක ඇතුළෙම on device process වෙන විදියට තමයි හදලා තියෙන්නේ. ඒ නිසා අපේ data එළියට යන එක අඩුයි. ඉන්ටර්නෙට් නැති වුණත් සමහර AI features වල අපිට වැඩ කරන්න පුළුවන්. අනිත් සමාගම් ගොඩක් වෙලාවට cloud based AI මත යැපෙනකොට Apple එක on device processing සහ privacy කියන දේ ඉස්සරහට දාලා AI තරඟට ඇවිල්ලා ඉන්න බව මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් මේ Apple Intelligence වල අපිට බලා ගන්න පුළුවන් වුණු සුපිරිම වැඩ කැලලක් තමයි live translation කියන්නේ. messages, phone call, FaceTime වලදී භාෂා ප්‍රශ්නයක් නැහැ. real time මේකේ language එක translate වෙනවා. අපි යවන මැසේජ් එකක් හරි කියන දෙයක් හරි අනිත් කෙනාගේ භාෂාවටත් එයාලගේ උත්තරේ අපේ භාෂාවටත් ඔටෝම ට්‍රාන්ස්ලේට් වෙනවා. මේක ගොඩක් වෙලාවට on device ම process වෙන නිසා අපේ privacy එක ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. හැබැයි ඉතින් මේකෙදි සිංහල support කරනවද නැද්ද කියලා අපිට හරියටම දැනගන්න beta version එක release වෙනකම් බලන් ඉන්න සිද්ධ වෙනවා. ඒ වගේම Apple Intelligence එක්කෙන coolම feature එකක් තමයි emoji and image playground කියන්නේ. අපිට ඕන විදියට අලුත් emoji හදාගන්නත් අපි දෙන විස්තරයට අනුව අලුත් images හදාගන්නත් මේකෙන් පුළුවන්. හරි, දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ මේක මගේ ෆෝන් එකටත් එනවද කියන එක. iOS 26 අප්ඩේට් එක iPhone 11 series එකේ ඉඳන් ඊළඟට ආපු හැම iPhone එකකටම එනවා.
ඒ වගේම iPhone SE second generation එක සහ ඊට පස්සේ ආපුවටත් එනවා. ඒ කියන්නේ iPhone XR, XS, XX Max වගේ තියෙන පරණ ෆෝන් වලට මේ අප්ඩේට් එක ලැබෙන්නේ නැහැ. ඒ වගේම Apple Intelligence වල තියෙන full experience එක ගන්න නම් ටිකක් powerful processor එකක් තියෙන ෆෝන් එකක් ඕන වෙනවා. ඒ කියන්නේ මේක හරියටම වැඩ කරන්නේ iPhone 15 Pro, 15 Pro Max සහ ඉස්සරහට එන iPhone 16 series එකේ. ඒ වගේම Pro සහ non Pro ෆෝන් අතර, ඒ වගේම පරණ සහ අලුත් ෆෝන් අතර ලොකු වෙනසක් ඇති වෙනවා. මේ අලුත් ඔපරේටින් සිස්ටම් එකේ පබ්ලික් බීටා version එක ආවට පස්සේ අපිට වැඩි විස්තර කතා කරන්න පුළුවන්. channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එයි. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු.